කාමරේ. ඔබ දන්නවද අර පේන පෙට්ටිය වල මොනවද තියෙන්නේ කියලා? නෑනි මොනවද? ඒ පෙට්ටි වල තියෙන්නේ අරක්කු. එච්චර ආදරයක්? උඹට සතිය මේවත් එක්ක තමයි ඉන්න තියෙන්නේ. අනේ බුදු මාමණ්ඩි මෙහෙම අරක්කු දෙනවා නම් සතියක් නෙමෙයි මුළු ජීවිත කාලෙම උනත් ඉන්නම්කෝ මම. ජීවිත කාලෙම ඉන්න ඕනේ නේ. ඔයා එක සතියක් හිටියා නම් ඇති. හැබැයි හොඳම කාරණාව මේක ඇතුලේ තියෙන ඒ අරක්කු බෝතලයකටවත් අතවත් තියලා තියෙන්න බෑ. අනේ ඇයි මාමණ්ඩි මට එහෙම කරන්නේ? උඹ හිතුවද යකෝ උඹලට ඒ වගේ සීනි බෝලාතල්ලයක් දීලා මගේ දුවව බන්දයි කියලා? උඹලට ඕන කෑම බීම හැම දෙයක්ම මේ කාමරය ඇතුලේ තියෙනවා. හැබැයි උඹ මේ එක අරක්කු බෝතලයකටවත් අතවත් තියලා තියෙන්න බෑ. එහෙම වුණොත් උඹ මේක ඇතුලේම මැරුම් ගයි. හැබැයි උඹ නොබී හිටියොත් උඹට මගේ දුවව බඳින්න පුළුවන් වෙයි. එහෙනම් හරි කමක් නෑ මගේ කෙල්ල වෙනුවෙන් මම මේ දේ කරනවා කොහොම හරි. හරියලා. උඹට ජය. ආයි සතියක් යනකම් මේ කාමරේ දොර ඇරෙන්නේ නැහැ. එතකම් මේ පැත්තට බල්ලෙක්වත් එන හේකුත් නැහැ. එන්න. එන්න මේ කාමරේ. වාසම જાතිය. ගෑනු මෙන්න ඉන්න ඔබ කැමතිම જાතියෙන් තුනක්. තුනක් නෙමේ උඹට හතරක්ම ඉන්නවා. ආත්මාවේ කරවේරනේ. ඔබ දන්නවනේ තියරිය. මේ ගෑනු හිටියට මේ එකෙක්ටවත් උඹ අතක්වත් තියන්න බෑ. එහෙම වුණොත් තමයි උඹට මගේ දුවව බඳින්න පුළුවන්. හැබැයි එක්කෙනෙක් හරි අතක් කර තියලා තිබ්බොත් උඹට වෙන්නේ පිටිකාව මැරෙන්න. හරි? එහෙනම් ගිහින් එන්න. හරි යා. උඹටයි අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. සතියකට ඇති වෙන්න කෑම බීම වලට අමතරව උඹ ආසම ಜಾති වලින් කුප්පි වල ඇති මේක ඇතුලේ. අඩේ වරු නෙමෙයි බල්ලෝ. ආන් හිටියේ නැද්ද අරුන් දෙන්නට කියපු එක? සතියක් යනකම් උඹට මේ කිසි දෙයක් පාවිච්චි කරන්න බෑ. එහෙම වුණොත් තමයි උඹට මගේ දුවව කසාද බඳින්න පුළුවන්. හැබැයි මේ මොනවා හරි පාවිච්චි කරලා තිබ්බොත් උඹට වෙන්නේ මරුන් කන්න. එරන් කියපු දේවල් ටික මතකයිනේ. මෙන්න දින කාමරේ. එහෙනම් වැඩේ හරි. අපි ගිහිල්ලා සතියකින් එමු. අයියට පිස්සුදානේ මේ වගේ දේවල් කරන්නේ. ඔය තුන්දෙනාගේ එක්කෙනෙක් හරි දින්නොත් දුවට බදින්න වෙන්නේ එක්ක බේබද්ද එක්ක ගංජාකාරයෙක් නැත්තම් දාර බඩුකාරයෙක්. ඔයාට පිස්සුනේ අනේ. උඹලට